ඔයාලා දන්නවද භික්ෂූන් වහන්සේලා විවාහ වෙලා දරුවන්ට තාත්තල වගේ ජීවත් වෙන රටක් තියෙනවා කියලා. ඒ තමයි ජපානය. ජපානයේ පවතින්නේ මහායාන බුදුදහම. මේ මහායාන බෞද්ධ දර්ශනයේ හැඟීම වෙනස්. ඔවුන් විශ්වාස කරන්නේ සමාජයට, පවුලට සහ අනිකාට සේවය කරන අතරම බුද්ධත්වය සෙවිය හැකි කියලා. එම නිසා ජපන් භික්ෂූන් වහන්සේලා විවාහවීම, දරුවන්ට උපත ලබා දීම පන්සල් පවුල් පරම්පරාවෙන් පවත්වාගෙන යාම නිතර සිදුවන දෙයක්. උදාහරණයක් විදිහට ජෝදෝෂු නිකායේ පන්සල්වල අයිතිය පියවරුන් විසින් තම පුතාට බාර දෙනවා. අද ජපානයේ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් සිවිලියන් ජොබ්ස් කරන් ඉන්නවා. කෙනෙක් ගුරුවරයෙක්, තවත් කෙනෙක් ව්‍යාපාරිකයෙක්. ඒත් දහම් දේශනා කිරීම, ආගමික අවස්ථා, පුණ්‍ය කර්ම මේ හැම දෙයකටම උන්වහන්සේලා ගරු කරනවා. ඒ හැම දෙයකටම වඩා ජපානයේ සිස්ටම් එක වැඩියෙන්ම යෝජනා කරන්නේ ලෝකයේත් එක්ක ගලා යන බෞද්ධත්වයක්. ඒ කියන්නේ බුදුදහම මොඩර්න් ජීවිතයත් එක්ක ඒකාබද්ධ කළ හැකි බව ඔවුන් පෙන්눔 කරනවා. ඔයාට හිතෙන්නේ මොකද්ද? බුදුදහම සහ ලෞකික ජීවිතය එකට ගලා යන එක වැදගත්ද නැද්ද? ඉතින් ඔයාගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න.